සැපට පදින්න පුරුවන් පෙනුමෙන් ක්ලාසික් වුණාට පාර යද්දි තවමත් කොල්ලෝ ගැම්මෙන් හැරිලා බලන Suzuki GN 125. එනම් වීඩියෝ එකට ලයික් එක දාන ගමන් අපි වැඩේ පටන් ගමු. 1980 ගණන් වල මුලින්ම ලෝකෙට ආපු මේ GN 125 එදා ඉඳන් අද වෙනකම්ම වෙනස් නොවි රැකගෙන ආපු ඒ රෙට්‍රෝ ක්‍රූසර් පෙනුම තමයි මෙයාගේ ලොකුම ශක්තිය. සරලයි හැබැයි ප්‍රබලයි. විශේෂයෙන්ම 2025-2026 අවුරුදු වල වෙළඳපොළට එන අලුත් මාදිලිවල පවා ඒ පරණ ගතිය එලසම තියෙන සුසුකි වග බලාගෙන තියෙනවා. මේක නිකම්ම බයික් එකක් නෙවෙයි, පරම්පරා ගණනාවක විශ්වාසය. බලන්න මේ ක්‍රෝම් ෆෙන්ඩර්ස් ටික. ඒ වටකුරු හෙඩ්ලයිට් එකයි ටියර් ඩ්‍රොප් හෙඩේ ටැංකියයි දැක්කම ඕනම කෙනෙක්ට මේකට ආදරේ හිතෙනවා. මෙයාගේ සීට් එක ගොඩක් පහතින් තියෙන නිසා ඕනම උසක කෙනෙක්ට කිසිම බය නැතුව පාලනය කරගන්න පුළුවන්. සරලවම කිව්වොත් සුව පහසුවයි ස්ටයිල් එකයි දෙකම උපරිමයි. දැන් බලමු මෙයාගේ එන්ජින් එක. මෙතන තියෙන්නේ 124cc air cooled 4 stroke SOHC single cylinder engine එකක්. මේකෙන් 12ක් 13ක් HP එක බලයක් සහ 10 Nm එකක ටෝක් එකක් ජනනය කරනවා. බුලට් ප්‍රූෆ් කියලා කියන්නේ නිකන් නෙවෙයි. මේ එන්ජින් වල ලෙඩ දෙන්නේ හරිම අඩුයින්. උපරිම වේගයේ විදිහට 105 km/h වගේ සීමාවකට ලේසියෙන්ම යන්න පුළුවන්. මේ බලය පාරට මුදා හරින්නේ 5 ස්පීඩ් මැනුවල් ගියර් පද්ධතියකින්. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි ගියර් පොසිෂන් ඉන්ඩිකේටර් එක. ඔයා ඉන්නේ කීවෙනි ගියර් එකේද කියලා මීටරෙන්ම බලා ගන්න පුළුවන්. මේක අලුත් රයිඩර්ස්ලට මරු පහසුකමක්. නගරබද වාහන තදබදේ අස්සෙන් රිංගල යන්න GN 125කට ගහන්න බයික් එකක් තවත් නෑ. බයික් එකේ බර කිලෝග්‍රෑම් 110ක් වගේ වෙන්නේ. ඒ නිසා හැසිරෙවීම හරිම ලේසි. හැබැයි ඉතින් හයිවේ එකේ හරි ලොකු කඳුපල්ලම් බල හරි යද්දී පොඩි බලයේ මදි ගතියක් දැනෙන්න පුළුවන්. ඒත් සාමාන්‍ය පාවිච්චියට නම් මේක සුපිරි ඩේලි ඩ්‍රයිවර් එකක්. ඉස්සරහට ටෙලිස්කෝපික් ෆෝක්ස් ටිකයි පිටුපස්සට ට්වින් ෂොක් ඇබ්සෝබර්ස් තමයි එන්නේ. ඒ නිසා පාරේ වලවල් ගැස්සීම් හොඳට පාලනය කරනවා. බ්‍රේක් ගැන කිව්වොත් ඉස්සරහට ඩිස්ක් බ්‍රේක් එකක් සහ පස්සට ඩ්‍රම් බ්‍රේක් එකක් එනවා. අලුත්ම 2026 මාදිලිවල නම් සිංගල් චැනල් ABS පවා දැන් ඇතුළත් කරලා තියෙනවා. මෙයාට එන්නේ ලස්සන අලොයි වීල්ස් සහ පාරට හොඳ ග්‍රිප් එකක් දෙන ටයර්ස්. හැමෝම බලන ප්‍රශ්නේ තෙල් වැඩ කරනවද? ඔව්, ලීටර එකකට 50කට වඩා වැඩ කරනවා. මේක ඇත්තටම සාක්කුවට හරිම සහනයක්. ලංකාවේ වෙළඳපොලේ මේ බයික් එකේ තත්ත්වය අනුව මිල ගණන් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5ක ඉඳන් ලක්ෂ 8ක් දක්වා පරාසයක කන්ඩිෂන් එකයි මොඩල් ඊයර් එකයි අනුව මිල තීරණය වෙනවා. ඉතින් ඔයත් මේ බයික් එක පැදලා තියෙනවද? ඊළඟට ඕනේ මොන බයික් එකද කියලා කමෙන්ට් එකක් දාන්න. බයික් පදින ඔයාගේ යාළුවව මෙන්ෂන් කරලා වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේ තවත් ක්ලාසික් බයික් ගැන දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. සේෆ් රයිඩ්.